ආයුබෝවන්. අද ක්‍රිස්තු වර්ෂ 2025 වූ අප්‍රේල් මාස 13 වනදා ඉරිදා හංගේරියාවේ ඇනී කෝප්වැක්ස් චපොල් විසින් උඩුමහල් මැදුර පාඨකයන් වෙත එවා ඇති පණිවිඩය. අද දවසේ මාතෘකාව තල්ලතු ඉරිදා. දිනට නියමිත බයිබල් කොටස කොලොස්සි 3 වන පරිච්ඡේදයේ 12 වන පදයේ සිට 17 වන පදය දක්වා. අද දින පණිවිඩය සඳහා පදනම් කරගෙන ඇති බයිබල් පදය. නුඹ නොවටිනා දේ නොව අගනා දේ කතා කරන්නෙහි නම් නුඹ මාගේ මුඛයෙන් වන්නේය. යෙරමියා 15 වන පරිච්ඡේදයේ 19 වන පදය. මට හැකි උපරිමය දෙවියන් වහන්සේට සේවය කිරීමට මං උත්සාහ කරනවා. මම මගේ සභාවේ අසල්වාසීන් අතර සේවාස්ථානයේ විවිධ සේවාවල නිරත වෙලා ඉන්නවා. ක්‍රිස්තියානි පාසලක ඉංග්‍රීසි ගුරුවරියක වන මම වයස අවුරුදු 13 14 අතර සිසු සිසුවියන්ට සතිපතා භාවනා කාලයක් පවත්වනවා. අපි බයිබලයෙන් පද කිහිපයක් කියවලා ඉන්පස්සේ ඒවා ගැන සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඔවුන් කල්පනාව යොමු කළ යුතු සහ විස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය වන ප්‍රශ්න ඔවුන්ට ඉදිරිපත් කරනවා. ඒ වගේම බයිබල් කතන්දරයට හැකි තාක් සිසුන් ලං කරන්න උත්සාහ කරන්නේ අපි කියවූ බයිබල් පද එදිනෙදා ජීවිතයේ උදාහරණ සමග සම්බන්ධ කරමි. මම මගේ ඇදහිල්ලත් දේව ප්‍රේමයත් හැකි තාක් සිසුන් සමග බෙදා ගන්නවා. මම මගේ ඇදහිල්ලේ අත්දැකීම් ඔවුන් සමග පවසන නමුත් සමහර වෙලාවට මට හිතෙනවා ඒවා ගොඩාක් පෞද්ගලික දේවල් බව. මට කතා කරන්න අවශ්‍ය වෙන්නේ මගේ හැඟීම් හෝ ප්‍රශ්න ගැන නොවේ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන. හැම භාවනා කාලයක්ම ආරම්භ කරන්න ප්‍රථම මම යාඥා කරනවා. ස්වාමින් වහන්සේ අද මම කතා කළ යුත්තේ මොකද්ද? මේ දරුවන්ට දෙන්න ඕන පණිවිඩය මොකද්ද? මගේ සිසුන් 70 දෙනාටම ආශිර්වාදයක් වන පිණිස නිහතමානීව දෙවියන් වහන්සේගේ වචන ඔවුන් හා බෙදා ගැනීමට මට අවශ්‍යයි. මා භාවනා කාලය මෙහෙවන හැම මොහොතකම ශුද්ධාත්මයන් වහන්සේ අප සමග සිටින බව මට දැනෙනවා. කොයිතරම් උනන්දුවකින් සිසුන් මට සවන් දෙනවද කියලා මම දන්නවා. දෙවියන් වහන්සේගේ වචන ඔවුන් කරා පැමිණෙන විට ඔවුන්ගේ හදවත් ස්පර්ශ කරන පිණිස මම යාඥා කරනවා. ස්වාමින් වහන්සේ මගේ හදවත, මනස හා තොල් මෙහෙවන නිසා කතා කරන්න මම බය වෙන්නේ නැහැ. මගේ පාසල් දරුවන්ට දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවෙකු වීමට හැකියවීම ගැන මට ඇත්තේ සතුටක් සහ ගෞරවයක්. අපි යාඥා කරමු. ආදරණීය ස්වර්ගීය පියාණෙනි, අපට දක්වන ප්‍රේමය ගැන ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේගේ නාමයෙන් සේවය කරන්නට හා කතා කරන්නට අපට ශක්තිය, ධෛර්යද දුන මැනව. ආමෙන්. දවසේ සිටවිල්ල. අද මා කුමන පණිවිඩයක් බෙදා ගැනීම උන්වහන්සේගේ අවශ්‍යතාවය වන්නේද? යාඥා යොමුව ගුරුවරුන් හා සිසුන්. ඔබ සැමට ජේසු පිහිටයි. අපගේ උඩුමහල් මැදුර දිනපතා පණිවිඩය WhatsApp හරහා ඔබට ලබා ගැනීමට 0.787 325 326 අංකයට UMMYES ලෙස WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ස්තුතියි.